මාධ්‍ය මර්ධනයක් සම්බන්ධ චෝදනාවක් තියෙනවා ලේකම්තුමනි. මේ කතාව දැන් ආසන්න වශයෙන් සිදුවීම් දෙකක් නිමිති කරගනිමින් නැවත ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙනවා. මේ චෝදනාව අභියස යම් තැන්වලදී ඔබද චූදිතේකු කරගන්නට ඒ චෝදනාකරුවන් විසින් උත්සාහ දරා තිබෙනවා. ඇත්තටම මේ රටේ ජනමාධ්‍යත් එක්ක ඔබතුමාලා ආණ්ඩුවට ගැටුමක් තිබෙනවද? අපිට කිසිම ගැටුමක් නැහැ. අපිට හමුදාවලට ගැටුමකුත් නැහැ. නමුත් වැරදි ප්‍රවෘත්ති දමන හැම අවස්ථාවකදීම මම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න. මම හිතන්නේ ඒක මගේ වගකීමක්. එක්කෝ මම දුරකථනයෙන් ඒ කතෘවරයාට කතා කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාම මගේ කාර්යාලයට ගෙනල්ලා මම කතා කරලා තියෙනවා. මම හිතන්නේ මම තවත් පිළිගන්නවා ඒක තමයි හරි ක්‍රමය කියලා. ඒක මගේ වගකීමක්. අනිත් එක හුඟක් අය චෝදනා කරනවා මාධ්‍යවේදීන් මෙච්චර ගන්න මම ළඟදී මේ ඊයේ මම හිතන්නේ එක නාලිකාවක එක්තරා විපක්ෂයේ മന്ത്രിවරයෙක් ගෙනල්ලා කොලයක් මෙහෙම වනවන මේ ලිස්ට් එක කියා වනවන මං කියෙන්නේ නැහැ තියෙන ලිස්ට් එක කියෙන්නේ නැහැ බොරුවට කොල දෙකක් ගෙනල්ලා වැන්නුවා අපි මේ කිසිම ඔය කියන අයගේ මං කියන්නේ කියලා මං කියනවා. ඒ වගේම ඇයි ඒ අය අත්අඩංගුවට අරන් තියනවා නම් ඇයි අත්අඩංගුවට ගත්තේ? අපි කිසිම පුද්ගලයෙක් යම් කිසි රජයේ අවශ්‍යතාවයක් සඳහා කිසිම පුද්ගලයෙක්ව අත්අඩංගුවට අරන් නැහැ. ඒ අත්අඩංගුවට ගත්තනම් ඔය මාධ්‍යවේදියෙක් කියන පුද්ගලෙක්ව අපි අත්අඩංගුවට අරගත්ත නම් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ යම් කිසි පරීක්ෂණයක් මාර්ගයෙන් ඔහුගේ නම ආපු නිසායි. අනිත් එක මේ අත්අඩංගුවට ගත්ත පුද්ගලී කිසිම දෙනෙක් මේ ත්‍රස්තවාදය වැඩ කිරීම සඳහා මාධ්‍යවේදියෙක් වුණා නිසා ඔවුන් ඇත්ත මාධ්‍යවේදීන් නෙවෙයි. අර උදේන් පත්තර බෙදෙන මිනිහත් මාධ්‍යවේ. ඔහු ත්‍රස්තවාදී. ඔහු තමයි බෝම්බ අරන් යන්නේ. මේ බෝම්බ අරන් යන මාධ්‍යවේදියෙක් වුණත් අපි මොනවද කරන්නේ? මාධ්‍යවේදියෙක් ඒ බෝම්බ අරන් යන මිනිහා කීපාරක් මොනවද ලියලා තියෙන පත්තරේට? මොන පත්තරේටද ලියලා තියෙන්නේ? ඔය කියන නම් කියන හැම එක්කෙනෙක්ගේම මම අහනවා ඔය නිදහස් මාධ්‍ය කියලා පෝස්ටර් අල්ලන් ඉල්ල ආයෙකින් අහනවා මොන පත්තරේටද මේගොල්ලෝ ලියලා තියෙන්නේ? මොනවද ලියලා තියෙන්නේ? උදයන් පත්තරේ තියෙන්නේ සුදරෝලි පත්තරේ තියෙන්නේ මොනවද? මේ රටට විරෝධී රට දෙකඩ කරන කතා. මොකද ඒගොල්ලෝ ත්‍රස්තවාදී. ඉතින් මේ මාධ්‍යවේදියයි කියන නම ගහගෙන තියෙන්නේ ත්‍රස්තවාදී නිසා. ඒක තමයි ඒගොල්ලන්ගේ ආවරණය. ඉතින් මේ වගේ සටන් කළා තමයි අර පරමේශ්වරී කියන මරාගෙන මැරෙන කොටි කාන්තාව මේ කොළඹට ගෙනල්ලා නිවසක තැන්පත් ගෙනිහිල්ලා ආරක්ෂා කරේ පරමේශ්වරී. ඔය මහ ලොකු මේ නිදහස් මාධ්‍ය ඒ වගේම මේ දුරදිගට දේශපාලඥයෝ නිසා ඒ ත්‍රස්තවාදී කාන්තාවද නිදහසේ ඉන්නවා. ඉතින් මෙන්න මේකයි තත්ත්වය. මේ කිසිම අවස්ථාවක ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවයකටවත් රජයේ අවශ්‍යතාවයකටවත් මගේ අවශ්‍යතාවයකටවත් හමුදාපතිවරයාගේ අවශ්‍යතාවයකටවත් අපි කිසිම මාධ්‍යවේදියෙක් හිර කළා නැහැ. එක්කෝ CID එකේ එහෙම නැත්නම් පොලිසියේ පරීක්ෂණ කිරීමේදී එහෙම නැත්නම් ලැබුණු තොරතුරක් අනුව ඒක පරීක්ෂණ කරගෙන යෑමේදී මේ අයට ගේ නමට උන් වෙතට දිගුණු නිසායි උන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ හුඟක් අයට අපි නඩු පවරලා තියෙනවා. ඒ වගේම අනිත් අයටත් අපි නඩු පවරනවා. ඉතින් ඒ වගේම එහෙමනම් හමුදා නිලධාරීන් අද අත්අඩංගුවේ ඉන්නවා. පොලිස් නිලධාරීන් අද අත්අඩංගුවේ ඉන්නවා. එතකොට මේ හමුදාවට විරුද්ධව ක්‍රියා කිරීමද? පොලිසියට විරුද්ධව ක්‍රියා කිරීමද? ඒගොල්ලෝ ඇත්ත පොලිසියයි. ඒගොල්ලෝ ඇත්තේ හමුදාවයි. මේගොල්ලෝ බොරු මාධ්‍යවේදී. හොඳයි දැන් මේගොල්ලෝ එක පත්තරයකට ලියලා නැහැ. මේගොල්ලන්ට උගත්කමක් නැහැ. මේගොල්ලෝ මාධ්‍යවේදී නෙවෙයි.
මේගොල්ලෝ මේ මාධ්‍යවේදීන් කියලා නම දාගෙන තියෙන්නේ මේ ත්‍රස්තවාදයෙන් මිදෙන්න. ඉතින් බුද්ධිමත් වෙන්න ඕනේ මේ නිදහස් මාධ්‍යවේදී මන් දන්නේ සංගමේ හරි මොකක් හරි මේ වෙනුවෙන් ඔය මේ ප්ලකාර්ඩ්ස් අරගෙන හම්බි ගානේ කෑ ගහන්න ඉස්සෙල්ලා බුද්ධිමත් හිතලා බලන්න ඕනේ. මේ ගැන හොඳින් විශ්ලේෂණය කරලා බලන්න ඕන කවුද කියලා. අපි එහෙම කිසිම අවස්ථාවක මාධ්‍ය මර්ධනය කිරීම සඳහා ඉදිරිපත් වෙලා නැහැ. නමුත් අත්ත වශයෙන්ම මාධ්‍ය තමයි කිසිම වගකීමකින් තොරව වැඩ කරන්නේ. බලන්න සිරස මොකද්ද කරේ කියලා. අතන බෝම්බේ ගියාම පෙන්වුවේ මොනවද? ඊට ඉස්සෙල්ලා බස් එකේ බෝම්බේ ගියා. මෙතන සෙන් බ්‍රිජට්ස් එක ඉස්සරහා ඒක ඉස්සෙල්ලා ඒ කොන්දොස්තර මහත්මයා ඒක ඉස්සෙල්ලා නවත්තලා බෝම්බේ පත් උනේ. නමුත් ඊට ඉස්සෙල්ලා ගෙනාපු තුවාලකාරයන් පෙන්නුවා ජනතාව කුපිත කරන්න, ජනතාව අවුස්සන්න. කොච්චර එහෙම වගකීමකින් වැඩ කරනවද? ඒ වගකීමකින් වැඩ කරන ආයතනද? මේ අපි මෙච්චර ජයග්‍රහණයන් ලැබුවා. මේ කිලිනෝච්චිය ජයග්‍රහණය කරා. මොනවද පෙන්වුවේ? මොනවද සිරස ආයතනය පෙන්වුවේ? මේ කොහෙද මලමිණියක් පෙන්වුවා. මේ ජයග්‍රහණ පැත්තක ඔක්කොම තියෙද්දි. මේකද වගකීම? හොඳයි මේ පවතින තීරණාත්මක අවස්ථාව තුළ මීට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙස මේ රටේ පාර්ශව ගණනාවකට ආරක්ෂක ලේකම්තුමා යෝජනා කරනවා. ඔබතුමා අත් වශයෙන්ම කිව්වා අර සිරස ආයතනයට පහර දීම ගැන. මම තාම කනගාටු මේ එන්න පැය භාගයකට ඉස්සෙල්ලා මම CNN නිවුස් වල දැක්කා මේ සිරස ආයතනයේ එක්තරා පුද්ගලයෙක් කියනවා මේකේ ක්ලේමෝමයින් එකක් තිබුණා මේක රජයේ වැඩක් මේක මේ කිලිනෝච්චි අල්ලන්න පුළුවන් නම් ඇයි මේක පරීක්ෂණ වලින් අල්ලන්න බැරි කියලා. ඒ කතා කරපු පුද්ගලයා මම දන්නවා. ඔහු ත්‍රස්තවාදී. ඔහුට ත්‍රස්තවාදී සම්බන්ධකම් තියෙන පුද්ගලයෙක්. මේ ප්‍රභාකරන් වැටිලා මේ මැරෙන්න යන්න ඕන මෙන්න අවස්ථාවේදී ප්‍රභාකරන් බේරගන්න මේ විදේශීය බලපෑම් ඇති කළ බේරගන්න තමයි මේ වගේ කතාවක් ඒ කරේ. දැන් ඒවා වගකීමකින් කරන කතා නෙවෙයි. නමුත් පරීක්ෂණ වලින් අපිට පෙන්වලා තියෙනවා මේක සිරස ආයතනය විසින්ම කරගත් එකක්. අපි ඒක ඉදිරියේදී එළිදරව් කරනවා. මොකද්ද අපිට රජයකට තියෙන වාසිය මේ අවස්ථාවේ මෙච්චර ජයග්‍රහණ ලැබලා තියෙන අවස්ථාවකදී මොකද මේ ඕනෑම දෙයකට මොටිව් එකක් තියෙනවා. චේතනාවක් තියෙනවා. මොකද්ද මේ අවස්ථාවේදී රජයට හෝ ජනාධිපතිතුමාට හෝ මට හෝ යුද හමුදාපතිතුමාට හෝ මොකද්ද ලැබිය යුතු මේ වෙලාවේ මේ සිරස කියන කෙහෙල්මලට ගිනි තියන අවස්ථාවේ මොකද්ද? අපි මේ වෙලාවේ ජයග්‍රහණ රාශියක් ලැබලා තියෙන අවස්ථාව. මොකද සිරසට අවශ්‍යතාවයක් තියෙනවා උන්ට ගිනි තියා ගන්නට. මොකද මේ වෙලාවේ එකක් සිරස තමයි කොටි හඬ. සිරස තමයි LTT සංවිධානය වෙනුවෙන් පෙනී හිටියේ කොළඹ. දැන් උන්ට අනුකම්පාව ලබා ගන්නට ඕන. මේ ජයග්‍රහණ ලැබලා දැන් කෙලවෙලා තියෙන බව තේරිලා තියෙන හන්ද අනුකම්පාව ලබා ගන්නට. ඒ අනුකම්පාව ලබා ගන්න තමයි ඔය ගිනි තිබ්බේ. කොහොමද පැය දෙකක් ඇතුළත ආපහු සජීවී විකාශනයන් කරේ? මොකද මේ සියල්ලම බහඬ රත්මලානට ගෙනහිල්ලා ඉවරයි. ඒ වෙනකොට රත්මලාන ගෙනහිල්ලා ලෑස්ති වෙලා හිටියේ. එතකොට මෙතන ගිනි තිබ්බා. අනිත් කාර්යනේ රක්ෂණය කළා තිබුණා මිලියන ගානකට. ඒ රක්ෂණය ලබා ගන්න මේ වගේම දෙයක් කරා 2000 දී. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙන වෙලාවේ ඕ වගේම ගින්නක් තිබ්බා. රක්ෂණය ගන්න. රක්ෂණයෙන් සල්ලි අරගෙන හැදුවා අලුතෙන්. අන්න චේතනාව. මෙතන රක්ෂණය ගන්න ඕන. ඒ වගේම මේ මෙච්චර කාලයක් කොටින් වෙනුවෙන් හඬ නගපු ඒ ආයතනයට අනුකම්පාව ලබා ගන්න ඕන ජනතාවගේ. අන්න අරමුණ. ඔන්න ඕකයි පරීක්ෂණ වලින් ඕක කරාට පස්සේ ඔය අද CNN එකට කතා කරොත් මිනිහත් මම හිරේට දානවා. මේ පවතින